හොඳයි. ඔයාලව අදත් අපේ YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට අදත් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී ගොඩක්ම වැදගත් වෙන පැටර්න් එකක් කියලා දෙන්න තමයි පුතේ මේ සූදානම් වෙන්නේ. ඒ සියල්ලටම කලින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලම පටන් ගමු. හැකිතාක් යාළුවෝ අතර share කරන්නත් පුළුවන් මේ පැටර්න් එක. හොඳයි පුතේ අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ it's no use මොකද්ද පුතා it's no use කියන පැටර්න් එක මම අද ඔයාලට කියලා දෙනවා. it's no use මොකද්ද දරුවනේ මේ it's no use කියලා කියන්නේ? කරලා වැඩක් නැහැ. යම් දෙයක් කරලා වැඩක් නැහැ. දැන් අපි කියන්නේ නේ it's no use crying කිව්වෝ. අඬලා වැඩක් නැහැ නේ. it's no use එක ක්‍රියාපදයකට කියන්නේ කරන දෙයකට ing cry නෙමේ crying cook නෙමේ cooking go නෙමේ going come නෙමේ coming sing නෙමේ singing dance නෙමේ dancing අන්න ඒ වගේ it's no use එක ක්‍රියාපදයකට ing යෙදුනහම යමක් කරලා වැඩක් නැහැ කියන අදහස නිර්මාණය වෙනවා. හොඳයි පුතේ අපි බලමු උදාහරණ කීපයකට අරගෙන it's no use මොකද්ද පුතේ it's no use එක ක්‍රියාපදයට අපි කියනවා verb කියලා. ක්‍රියාපදයකට ing යොදා ගන්නවානේ. it's no use එක ක්‍රියාපදයකට ing යොදා ගත්තට පස්සේ යමක් කරලා වැඩක් නැහැ කියන අදහස නිර්මාණය වෙනවා. බලන්න පුතේ අපි නිතර භාවිතා කරන වාක්‍ය කොටසක් තමයි මේ it's no use කියලා කියන්නේ. it's no use යමක් කරලා වැඩක් නැහැ. අපි බලමු මෙහෙම අඬලා වැඩක් නැහැ. කොහොමද පුතා අඬලා වැඩක් නැහැ කියලා ඔයා කතා කරන්නේ? අඬලා වැඩක් නැහැ. it's no use cry නෙමේ පුතා crying. අඬනවට cry නේ නිකන් දාන්න බෑ crying. ඔය බලන්නකෝ it's no use crying. අඬලා වැඩක් නැහැ. ගිහිල්ලා වැඩක් නැහැ. it's no use පුතා යනවට go නිකන් දාන්න බෑ going. it's no use going. ගිහිල්ලා වැඩක් නැහැ. it's no use crying. අඬලා වැඩක් නැහැ. it's no use going. ගිහිල්ලා වැඩක් නැහැ. ඇවිල්ලා වැඩක් නැහැ. it's no use coming. come නෙමෙයි පුතා coming. it's no use coming. ඇවිල්ලා වැඩක් නැහැ. it's no use coming. ඇවිල්ලා වැඩක් නැහැ. සෙල්ලම් කරලා වැඩක් නැහැ. it's no use playing. play නෙමෙයි පුතා playing. it's no use playing. සෙල්ලම් කරලා වැඩක් නැහැ. it's no use playing. සෙල්ලම් කරලා වැඩක් නැහැ. පුතේ මෙන්න මේ it's no use එක ක්‍රියාපදයකට ing යොදා ගත්තට පස්සේ යමක් කරලා වැඩක් නැහැ කියන අදහස නිර්මාණය වෙනවා. ඒ වගේම පුතේ ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම අපි අලුතෙන්ම ආරම්භ කරන පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් 076 අංකයට මේ දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපේ පාඨමාලාවට සම්බන්ධ වෙලා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ඔයාලට තියෙනවා. එහෙනම් පුතේ it's no use එක ක්‍රියාපදයකට ing යොදාගෙන කතා කරනකොට යමක් කරලා වැඩක් නැහැ කියන අදහස නිර්මාණය වෙනවා. ඒ වගේම ඔයාලත් වාක්‍ය 5ක් නිර්මාණය කරලා දාන්න අපේ comment section එකට. මම පෞද්ගලිකවම ඔයාලගේ උත්තර check කරනවා. එතකොට it's no use crying අඬලා වැඩක් නැහැ. it's no use going ගිහිල්ලා වැඩක් නැහැ. it's no use coming ඇවිල්ලා වැඩක් නැහැ. it's no use playing සෙල්ලම් කරලා වැඩක් නැහැ. හොඳයි පුතේ එහෙනම් තවත් අලුත් පැටර්න් එකකින් ඉක්මනින්ම හමු යමු. ගිහිල්ලා එන්නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. හොඳයි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු යමු.